ලෝකයේ බිහි වූ හොඳම ක්‍රිකට් මොළය යන අනුවර්ත නාමයෙන් හඳුන්වන මහේල ජයවර්ධන කියන්නේ විශිෂ්ට පිතිකරුවෙකු වගේම අති විශිෂ්ට නායකයෙක්. අසාධාරණයට විරුද්ධව නොබියව නිර්භීතව සටන් කළ නියම සිංහයෙක්. අද අපි කතා කරන්නේ මහේල ජයවර්ධන නම් වූ ඒ අති විශිෂ්ට ක්‍රීඩකයා අසාධාරණයට විරුද්ධව සටන් කළ අවස්ථා 7ක් පිළිබඳවයි. මෙවැනි මහේල සහ අක්තාර් අතර ඇති වූ සංවාදය. මේ සිදුවීම සිද්ධ වෙන්නේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති එක් දින තරගයක් තුලදී. පන්දු 61ක් තුලදී ලකුණු 43ක් ලබා සිටි මහේල ෂොයිබ් අක්තාර්ගේ පන්දුවක් හමුවේ කඩුල් රකින්න ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දී දැවී යනවා. මහේල දැවී ගිය පසු ෂොයිබ් පරුෂ වචනයෙන් මහේලට යමක් පවසන අතර මහේල ඊට පිළිතුරු දීමට යාමේදී වසීම් අක්‍රම් විසින් එම ගැටුම වැළැක්වීමට උත්සාහ කළා. Sheer pace and the line was right, inviting the batsman for that drive. I think Mahela Jayawardene trying to hit the ball a little too hard. Once again, gleefully accepting the catch. Rashid Latif behind the stumps. Gone for 40. Well as I imagine anybody could have played for his 43 today. It's a beautiful innings, but not... අංක 6 මහේල සහ මැතිව් වේඩ් අතර ඇති වූ වචන හුවමාරුව. 2013 වසරේ පැවති 2020 තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3ක තියුණු ජයක් ලබනවා. අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට අතරත් දීමට යාමේදී ඕස්ට්‍රේලියානු කඩුළු රකින්න ක්‍රීඩක මැතිව් වේඩ් සහ මහේල සමග උණුසුම් සංවාදයක් ඇති වුණා. It's a bit ugly actually. I hope they can sort it out. It's the last game on tour. Sri Lanka have been here for a long time and there are fiery scenes. So everyone needs to settle down. They've been great competitors throughout the summer and it deserves to finish on the right note. Yeah, I think the players probably... අංක 5 මහේල සහ විනිසුරු අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව. මේ සිදුවීම සිද්ධ වෙන්නේ 2012 වසරේ පැවති CB කුසලාන තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇඩිලේඩ් වල පැවති තරගයකදී. එම හතරේ පහර එල්ල කිරීමෙන් බොහෝ වේලාවකට පසුව විනිසුරු විසින් නිපන්දුව ප්‍රකාශයට පත් කළ නිසා නායක මහේල දැඩි ලෙස කෝපයට පත් වුණා. ඉන්පසු විනිසුරු දෙපළ ලෙස කටයුතු කළ අසාද් රවුස් සහ බියුස් ඔක්සෙන්ෆර්ඩ් සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා. මේ සිදුවීම හේතුවෙන් තරඟ ගාස්තුවෙන් 10%ක දඩයක්ද මහේලට නියම කළා. තරඟයෙන් පසුව මහේල සඳහන් කළේ ලිපන්දුව පිළිබඳව ඔහුට ප්‍රශ්නයක් නැති බවත්. ක්ලාක් 4 පහරක් එල්ල කිරීමෙන් පසු ඔහු විනිසුරුගෙන් එය නිපන්දුවක් ලෙස ඉල්ලීම් කළ පසු විනිසුරු නිපන්දුවක් සටහන් කිරීම හේතුවෙන් Tamanට කේන්ති ගිය බවයි. අංක 4 මහේල සහ ක්ලාක් අතර ඇති වූ වචන හුවමාරුව. 2015 වසරේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ට්‍රෙන්ට් කෝප්ලන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 51ක් ලබා සිටි මහේල දැවී ගියේ මයිකල් ක්ලාක් රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් හේතුවෙන්. නමුත් එම උඩ පන්දුව පිළිබඳව අවිනිශ්චිත හැඟීමක් ඇති වූ මහේල ක්‍රීඩා පිටියේ රැඳී සිටියේ තුන්වන විනිසුරුවේ දැවී යාමක් ලෙස සනිටුහන් කරන තේ. ඒ මොහොතේ ක්ලාක් පවසා සිටියේ මහේල ඒක අවුට් මට 100% විශ්වාසයි ඔබ දැන් පිටත් වෙන්න යනුවෙන් ක්ලාක් පැවසුවා. ඉන්පසු මහේල පවසා සිටියේ මට ය නැරඹීමට අවශ්‍යයි විනිසුරුවේ තහවුරු කරන තෙක් මම රැඳී සිටිනවා යනුවෙන් මහේල සහ ක්ලාක් අතර කෙටි වචන හුවමාරුවක් ඇති වුණා. අංක 3 මහේල සහ විනිසුරු අතර ඇති වූ සංවාදය. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර 2014 වසරේ පැවති එක්දින තරගයක් තුලදී තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ලකුණු 7ක් ලබා සිටි ඩැනියල් විටෝරි රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් පන්දුව කකුලේ වදින නමුත් විනිසුරු එය නොදැවී යාමක් ලෙස සලකනු කරනවා. එය නැවත පරීක්ෂා කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉල්ලීමක් කරන අතර එය දෙවන විනිසුරුට යොමු කෙරුණා. නමුත් ඉම්පැක්ට් එක සහ පිචින් ලයින් එක ඉන්ලයින් වී තිබූ නමුත් මහේල දැඩි ලෙස කෝපයට පත් වුණා. So even though the review Well, I want to watch himself here.
The rules are all. Kyle, did you know that rule about the 3 metres or 300? centimetres down the wicket, you can't be given out. අංක 2 මහේල සහ මැක්ස්වෙල් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව ඔස්ට්‍රේලියානුවන්ට තරගයේ ජයග්‍රහණයට අවසන් පන්දුවට ලකුණු 4ක් අවශ්‍යව පැවති මොහොතක මහේල මැතිව්ස් මාලිංග තිසර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසන් පන්දුව යොමු කිරීම හිතාමතාම ප්‍රමාද කළා. එවිට මැක්ස්වෙල් මහේලට පවසා සිටියේ ඉක්මනින් පන්දුව යොමු කරන්න මේක ඉවරයක් කරන්න යනුවෙන්. ඉන් උරණ වූ මහේල මැක්ස්වෙල්ට පරුෂ වචනයෙන් බැනවැදුණු අතරම ශ්‍රී ලංකාව ලකුණු 3ක තියුණු ජයක් ලැබීමටද සමත් වුණා. තරගයෙන් පසුවද මහේල සහ මැක්ස්වෙල් අතර කෙටි වචන හුවමාරුවක් ඇති වුණා. මහේල සහ අෆ්රිඩි අතර ඇති වූ උණුසුම් සංවාදය. මැතිව්ස් එල්ල කළ පන්දුවක් කව පොයින්ට් කලාපයට එල්ල කළ අෆ්රිඩි ඉක්මන් ලකුණක් ලබා ගැනීමට උත්සාහ කළ අතර කව පොයින්ට් කලාපයේ සිටි පන්දු රකින්නා කඩුල්ලට එල්ල කළ පන්දුව අෆ්රිඩිගේ පිත්තේ වැදීමෙන් පසුව අෆ්රිඩි තවත් ලකුණක් කරහා පැතිමාරු කරගත් නිසා මහේල සහ අෆ්රිඩි අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා. මහේල සහ අෆ්රිඩි අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා. ඉතින් මේ වගේ අපූර්ව වීඩියෝ දිගින් දිගටම බලන්න SL Cricket Space අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. However, Sandy seems to have been sorted out. Sandy has prevailed. And they decided just on the 1 run, not the 2 after he got branded. Well, what I don't understand is Mahela Jayawardene. I mean, fair enough, the captain says, you know, what are you doing? Fair enough. And he went back. He's just trying, Shahid Afridi is trying to by Thisara Pereira, and look at the reaction on Simon Toffel. Now look at what Mahela Jayawardene says. Try and lip read him. Try and understand what he's saying. Well, now see what he says. He can't believe that that was not out, and now he said, you had given me LBW when I was padding up, and look at what he's showing Simon Toffel. How come that was not out? Well, the players